මාත් එක දවසක මහා භයානක මංකොල්ලකාරයෝ කට්ටියක් මෝද මැත්තෙන් ගමනක් යනවා. ඉක්මන් කරනවා හනිකට. බෝ බල් ගන්නවද අතු ගන්නවද මොනවද කරන්නේ? දැල්ලා දිනතු හබල් ගන්නකෝ. කොළුව කියලා බලන්න කොහමද ජොබ් එක? ආසයි මේක මාරු ජොබ් එක ලොක්කා. අන්න හරි කරන රස්සාව ආසාවෙන් කරන්න ඕනේ. එහෙම නැතුව මේ මුදු රස්සාව කරන්න බෑ. වස්තුව පිටිච්ච නවක් මංකොල්ල කෑවොත් මාස ගාණක් ගෙදර ඉඳිදාගේ. හුරේ! පාන්නව මංකොල්ල කමෝ. හුරේ! එතකොට එංගලන්ත නෑව්. හුරේ! එතකොට ගෝල් කාරයෝ. ගෝල් කාරයෝ ගියාද? ගෝල් කාරයෝ ආවේ නෑනේ. මේකම අපිට කොළොප්ප කරනෝනේ. කොළුව ඔය වගේ වීරු කරන් දෙන්නේ බොම්බ එක. නැවක් එනවා. කොහෙන්ද එන්නේ කොහෙන්ද? කියනවාකෝ. අර පැත්තේ. අර කියන්නේ તો හරියට දිශාව කියනකෝ. අර පැත්තේ. කියනවා. රෝමන් කාර්යෝ ගොඩා. රෝමන් කාර්යෝ දෙහලා වස්තු ඇති පිරෙන්න ගාමු. හක් කරගන්නවා නම හක් කරගන්නවා. අර කියමනක් තියෙන්නේ නැව ගිලුණක් දෑන්චුන් නේද ලොකා? සීසර් පේනවද ඉස්සරහින් ගොඩබිමක්? ඔය පේන්නේ එංගලන්තය. මේ රාජ්‍ය කොහොම හරි අපි යටත් කරගන්න ඕනේ. එංගලන්ත කාර්යෝ ගෝල් කාර්යයන්වත් කුලප්පු කරනවා. ඒවනම් හරි කෙත වැඩ නේද සීසර්? එංගලන්තය යටත් කරගන්න එක අමාරු වෙන එකක් නෑ. හිතන්න එපා ඔය කියන තරම් ඒ වැඩේ ලේසි වෙයි කියලා. ඔය මිනිස්සු යුද්ධෙට දක්ෂයි. ඒ වුණත් අපි කොහොම හරි ජය ගන්න ඕනේ. හුළඟ තියෙනවා නම් ඉක්මනට යන්න පුළුවන්. ඔය එන්නේ හුළං අනිත් පැත්තට. මාළු අල්ලන්න ආව වෙන්න බෑ. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඒක තමයි මාත් හිතුවේ. හිත ඉඳලා හරියන්නේ නෑ. අපි ගිහිල්ලා කියමු. එකක් හයියෙන් පැදලා යන්. රෝම අධිරාජ්‍යයට එංගලන්තයත් යටත් වෙනවා. එහෙම නොවුනොත් මට ආය සීසර් කියලා කතා කරන්න එපා. මම අන දුන්නහම කැටපෝල් කරුවන්ට සංඥාව දෙනවා. හරි දෙන්නම්. කියනකල් වනන්නේ නෑ. අපෝනේ. දෙනවා. මොකද්ද මේ වෙන්නේ? කැටපෝල් කරුවන් නවත්තනවා. කැටපෝල් නවත්තනවා.
ගල් වලින් ගහලා මාළු අල්ලන සිරිතක් නෑනේ කියන්න බෑ කවුද වදන්නේ අනේ මාළු අල්ලන්නයි කියලා හිතුවට රෝමන් හමුදාව ආවේ මාළු අල්ලන්න නම් නෙමෙයි. සද්දිපා පහර දෙනවා හරි අපේ වෙලාව හරි වෙලාව කීයද? වෙලාව 5යි කොහෙද දන්නේ යන්නේ? කොහෙ ගියාම අපිට මොකද? මෙහාට එනවා. අද වහින්නේ බෙල් එක ගැවුනේ. උඩේ අරගෙන ආවේ. යා ලොකු කෝප්පයක් මෙයා ගාදී. කෝප්පයක් දෙනවා. ලොකු කෝප්පයක් ගන්න මේ. ආඩේ. කෝප්ප අතර තියාගෙන නටනවා. මට දෙන්න මැදට සීනි දාලා කිරි එකක් දෙන්නංකෝ. මං කිරි බොනවා. මං හිතන්නේ උණු වතුර. අපි ටිකක් ලම්බෝමු. ඒක නෙමෙයි දැන්වත් එනවද ඔයලා ගහ ගන්න. අපි සෙනසුරාදා ඉරිදා නිවාඩු ආයේ සඳුදාට එන්නම් කඩේ වහනවා. පයින් දෙයක් තියෙනවා සෙම්පතුමාට මෙන්න පයින් දෙයක් තියෙනවා අරගොල්ලෝ ගහ ගන්න බෑ කියනවනේ ඕ අපි කිරි ටිකක් ඉල්ලන් බිව්වා නම් ඉවරයිනේ සුද්දාගේ රටට ආවත් හරි රහට කෑමක් කෑවේ නෑ. ඊයේ ලුණු මිරිසක් දුන්නා ලුණුත් නෑ මිරිසුත් නෑ. මම බුලත් ටිකක් ගත්තා. බුලත් නෑ, හුණු නෑ, දුම්කොළ නෑ, පුවක් නෑ. ඔතලා තිබුණු කොළේ විතරයි. මගේ බඩ ගොර ගොර ගානවනි. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ සීසර්. එංගලන්තකාරය හවස 5ට වැඩ නවත්තනවා. කාමක් නෑ හිට ආයේ පටන් ගන්නවනේ. අපෝ නෑ සීසර්. උන් ආයේ එන්නේ සඳුදා. ඈ? ඔව් සතියන්ත නිවාඩුලු. ඒකත් එහෙමද? එහෙමනම් මොකද්ද මේකට කරන්නේ? හරියන්නේ නැහැ. වෙන එකක් බලමු. මොකද්ද? ඇයි නිදිමතද? මේ අහනවා. ඒගොල්ලෝ එනකල් අපිට බලාගෙන ඉන්න බෑ. අපේ කට්ටියට කියනවා වහාම ලැහත් වෙන්නේ කියලා හෙටම වැඩේ පටන් ගන්න ඕනේ. ඕ පටන් ගන්න ඕනේ. සීසර්ගේ මොලේ තමයි මොලේ. පන්දුවක් එවනවා ඒ නිදල් යාමට හරියා දැන් දෙවනි පන්දුව හෙටත් පාරක් එල්ල කරන්නේ නැහැ දැන් දෙවනි පන්දුව වන්න සූදානම් මානරම් පාරක් එල්ල කරනවා ඒ උන්නට වැදුන්නේ නැහැ දැන් හතරවෙනි පන්දුව යොමු කරන්නේ හරවා පාරක් එල්ල කරනවා ඌ පන්දුව ඇදී යනවා ඉෂලින්මයි ඇදියන්නේ පන්දුව කවුද අල්ලගත්තා කැට බාල විදිනව නේද යටත් කරගනු ඕන දෙයක් කරගන්නවා අද අපේ කට්ටියන් නිවාඩුනේ අන්තිමේ කොහොම හරි කට්ට කපටි සීසර් එංගලන්තෙත් යටත් කරගත්තා.
අපි එංගලන්තයත් රෝමය යටතට පත් කරගත්තා. සීසර්ට ලොකු සතුටක් මේක. රෝම අධිරාජ්‍ය දැන් තවත් ව්‍යාප්ත වෙලා. ඔව් උරේ කියනකොට හෙමින් කියනවලා අස්සය කුලප් වෙනවා. අපි තව හයියෙන් හොරේ කියලා කෑ ගහමුද? දැන් නම් බැරි වෙයි මොකද මගේ උගුර බල්ලෝ කාලා. හෙමින් පුතා හෙමින් දැන් හැමෝම යනවා. වැස්සක් එනවා. අනේ හොඳයි නැත්තම් මෙයාගේ පම්පෝරිය අහන් ඉන්න එපැයි. වැස්ස වලාහක දෙවියන්ට පින් සිද්ධ වෙන්න ඕන. සීසර් කතා පවත්වනවා. අනේ ඉතින් මේ අතරේ එංගලන්තෙම ගමක මොකද ලොක්ක වෙවුලන්නේ බයද නැත්තම් සීතලද? නෑ මම බය නෑ මම මේ කල්පනා කළේ මොකද දැන් අපි කරන්නේ කියලා. ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා ගෝල් දේශේ. ඒගොල්ලන්ට නම් කවදාවත් රෝමන් කාරයන්ගෙන් කරදරයක් නෑ. මොකද ඒගොල්ලෝ ගාව තියෙනවා මැජික් අරිෂ්ටයක්. අපිත් ඒකෙන් ටිකක් ගෙන්න ගමු. අන්න හොඳ අදහසක්. මං අදම යනවා. මල් බල හිමි දිදියේ රෙදි හොදනවද? නෑ මේ රෙදි හොදනවා. කුළුගඩි පප්පා ඔයා උදෙන්ම වැඩ පටන් අරගෙන වගේ නේද? අපි එහෙම තමයි. උදෙන්ම වැඩ. සාලේ ලාබයි අයිස්නෑ උණු මාලු. බොරු කියන්න එපා ගඳ එනවා මේට. ජරාව විකුණනවා. කුණු මාළු. මාළු වලට අනම්මනම් කියන්න එපා හරිය. ඇයි කිව්වොත් මට මොනවද කරන්නද? ඇයි මොනවද කරන්න බැරි? නෝ බලන්න. කරලා වෙන්නද මේක කරලා වෙන්නද? දෙන්නේ මාළු උටින් යන්න හරිද? දෙනවා මාළු උටින් යන්න. දෙන්නම් අද. ඉනි වතන. වලියක් යමු එහාට යමු. කට්ටියම ඇඟපත් එහෙරි අර ගන්නවා වගේ නේද? ඔව් ගහගන්න එකමයි වැඩේ. මොකද්ද දන්නේ නැහැ හේතුව. අයින් වෙන්න. කොහෙන් කැලවර වෙයිද මන්දා. ජිම්බප්පේ මොකද? ඇයි අද ගහගන්නේ නැද්ද? හරි පුදුමයිනේ. ඒක තමයි මහත්මිය බැලුවේ. ජිම්පා පටමක් වෙලාද? මන් බැලුවා දැන් දවස් ගානක ඉඳලා ඔහොමමයි. ඔව් අපි ගිහින් බලමු. මොකටද අපි රණ්ඩු උනේ? මේ ජරා කුණු මාළු වලටනේ. මගේ මාළු වලට කුණු මාළු කියන්න එපා. වෙදපප්පේ ජිම්පප්පට අසනීපයක් වද්ද? නෑ. රෝමන් කාරයෝ නැති හින්දා ඔය. රෝමන් කාරයෝ? ඒ මොකටද? ඔව් එයාගේ අතපය හිරියර ගන්න විදියක් නැතුව ඉන්නේ. ඒකයි ඔය තෝන්තු ගතිය. ටික දවසකින් හරියයි. සමාවෙන්න ඕනේ මහත්තයා. මගේ නම පීටර් එංගලන්තෙන් ආවේ. ඇයි සූරපප්පේ මාව අඳුරන්න බැරිද? පොන්චි චන්දී අපි ජිල් බෝල ගැහුවේ. අපේ අපෝ මේ අපේ ලොකු අම්මගේ පුතානේ. ඉතින් කොහොමද? අපිට නම් හරිම කරදර මේ රෝමන් කාර්යයන්ගෙන්. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා ජිම්පප්පා. ඔය කිව්වට මට එච්චර නිච්චයක් නෑ මිනිහව. කොහොමද? අතපය කඩන්නද ඔය හදන්නේ? එයාට දුන්නා මාත්තයි වැනුව එච්චරයි. මේ ඉන්නේ මගේ ලොකු අම්මගේ ලොකු පුතා. එයා එංගලන්තේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. නෑ ඒක එච්චර ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා.
මම මේගොල්ලන්ට කියා හිටියේ මේ රෝමන් කාර්යයන්ගෙන් අපිට තියෙන කරදරේ ගැනයි මේ. ලොකු පප්පේ මෙයා අත එහෙම දුන්නට වනන්ද එහෙම යන්න එපා. මෙයා ඇවිත් තියෙන එංගලන්තෙන් කියන්නේ. මං මේ ආවේ නෑකමට මැජික් අරිස්ටි පොඩ්ඩක් ඉල්ල ගන්න. අපේ යුතුයකම තමයි නෑදෑයින්ට කොහොමත් උදව් කරන එක. වෙද පප්පා ගමකට හදලා දෙයි මැජික් අරිස්ටි. ඔච්චර ගොඩකට බොන්ඩ නම් ලොකු බැරල් එකක් හදන්න සිද්ධ වෙනවා. මම ගිහිල්ලා බේට් එක හොයාගන්නම්. මාතන උදවට හැදුවම මට ටිකක් දෙන්නකෝ. ජිම් පපේ නම් ඔයා ගිහිල්ලා මේ පැණි අරලුයි බුලුයි නෙල්ලි ටිකක් හොයාගෙන එන්න. හරියට හරි ගෙන්න. මං ගිහිල්ලා රහස් බේට් ටික හොයාගන්නම්. Kikirimaniki ambulagenala, kan, jimpapa urogenala, kan. ජිම් පපේ Ko, ඔයා අරලුද බුලුද? මං අරලු ගහක ඉන්නකොට ඌරෝ දෙන්නෙක් ඇවිත් මට කොලොප්පන් කළා. මෙතන තියෙනවා ගමකට ඇති වෙන්න අතිස්ත දැනිතේ සෝමංකාරයන්ට බය වෙන්න ඕනේ නෑ. එහෙනම් ඉතින් මම මේක දැන් අරගෙන යන්නම්. මොකද උදේට කැඳද බිව්වේ? මෙයාට මේක ගෙනියන්න බෑ. කවුද එතකොට මේක ගෙනියන්නේ? මේක ගෙනියන්න පුළුවන් පොඩි කාලේ අරිෂ්ඨ කල් තේරෙමට වැටිච්ච කෙනෙක්ට විතරයි. මේ මම යන්න ඉංගලන්තේ නෙමෙයි යන්න වෙන්නේ. හොඳයි මම මේ බෝතලෙට අරිෂ්ඨ ටිකක් දාන්නම්. අතරමඟදී ඕන වෙන්න පුළුවන්. මේ මට උඩේ ඉඳගෙන මේ බිම බලන්න බෑ. මේ කරකැවිල්ල වගේ හැදෙනවා. මේ වීලු නොකර මාව බා. චුටි කුකුත් එනවා නේද මාත් එක්ක යන්න. අපි යනවා. ඇයි මං යන්නේ නැද්ද? සූරපප්පේ අපිට ඌරෙකුත් දාගෙන එන්න තිබුණේ මගදී බඩගිනි වුණොත්. ඒක ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ තියෙනවා ඕනා තරම් කෑම. අරිෂ්ඨ බැරල් එකකුත් පටෝගෙන ජිම් පප්පයි සූර පප්පයි පීතරයි එංගලන්තයට යනවා. අපේ පප්පලා එංගලන්තයට යන අතරේ මූදු කොල්ලකාරයෝ කට්ටියක් නැවකින් එනවා. හොඳට ආගන්නවලා. අරක ගිලුණා ඕන් තව එකක් ගත්තා. මේක ගිලන්න දෙන්න බෑ. මේක මතක තියාගන්නවා. අපි ඒ ගෝල්කාරයන්ගේ නැවක් දැක්කම මාරු වෙනවා. එතකොට රෝමන් නැවක් ආවොත් නෙවක් එනවා. නැවක් කාගේ නැවත ඔය එන්නේ? ගෝල්කාරයද? නෑ වෙන නැවක් ඔය එන්නේ. ඊජිප්තුවේද? එහෙනම් මොකටද බය වෙන්නේ? දෙමුකෝ වැඩක්. වෙලාව හොඳයි. අයියෝ අපි ඉවරයි මුදු කොල්ල කාරයෝ. අයියෝ විගහත ඉක්මන් කරන්න රුවල් බා. ඒ ඉක්මනට මට පේන්නේ. ගෝල්කාරයෝ ආගෙනවා. මංකොල්ලකාරයෝ මරු නෙමෙයි මේ බැරල් එක අරන් යන්න තියෙනවා. පටගෙන මං එන්න. යන්න දෙන්නේ නෑ. අරහදයට මොකක් හරි ලෙඩක් තියෙනවා මගේ. ලෙඩක් නෑ මිනිහගේ හැටි ඔය. ලෝකා අපි දෙන්න තැපැල් මාර්ගයෙන් පීනන්න ඉගෙන ගමුද? පීනන්න ඕනේ නෑ. ඕක බදාගෙන ඉන්නවා.
thank you ඔයගොල්ලෝ මාර උදව්වක් කළේ ආ. තමන්ගේ අයත් මේ වගේ වෙලාවක අහක බලන කාලේ ඕගොල්ලෝ ඇවිල්ලා මට මේ කරපු උදව්ව මම ජීවිතේ තාමතක කරන්නේ නැහැ. ඇත්තමයි මම මේ කියන්නේ මම බොරුවක් නෙමෙයි කියන්නේ. ඕගොල්ලන්ට මොනවද දෙන්නද මන්දා? අල්ලා දාන්න අපිට පරක් වෙනවා. අපි යන්. මගේ ගානේ මෙන්න ඕගොල්ලන්ට බොහෝම බල සම්පන්න මැණික් වර්ගයක්. මේක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ගන්න. කමක් නෑ නිකන් දෙන එකනේ. අපි අරන් යන්නම්. අපි යනවා එන. ටටා. හොඳයි ඉතින් හැබැයි යන තැනක හොඳින් ඉන්න බලන්න. ටටා. මට ඔය කොණ්ඩේ මැදපු චීනෙත් දුන්නු තේකොළ වගේක් මම දුන්නේ. උන්ගේ හිතේ ඇති මැණික් කියලා. ආයේ නම් ගෝල් දේශයට ට්‍රාන්ස්ෆර් කරලා වගේ. හොඳයි. එංගලන්තේ නම් ඉතින් කොච්චරවත් ප්‍රශ්න. ගෝල් දේශයකට ආයිස්. සුයි අපෝ ගෝල් කාරින් උනම් මතක් කරන්න එපා. උන්ගේ ඔළුවේ අමාරුවක් තියෙනවා. ඒක නම් මට හොඳටම විශ්වාසයි. බෝට්ටුවක් ගෝල් දේශේ මාළු බෝට්ටුවක් වෙන්න ඇති. හොඳට ඕකුන්ව බය කරන්න ඕනේ. යා අනවශ්‍ය වැඩ කරන්න එපා. මොකද අනවශ්‍ය වැඩ? ඇයි බයද උන්ට? පොඩි බෝට්ටුවක් නේ. බෝට්ටුව පොඩි වුණාට ඒකේ ඉන්න ගෝල් කාරයෝ. අයියෝ මෙයා බය වෙලා අර ගොල්ලන්ට. කාලයකට පස්සේ කට්ටිය හම්බුනේ. නගිමු නගිමු මේක නගින්න. වැඩි පාටිකක් බොන්න. මං කිව්වා. ගහනවා. ඉතින් කාපන්කෝ. මේ කිව්වා මහල පොඩක් ඉන්න. ඒ පල්ලන උඩේ පැන දුවනවානේ. මොකද උනේ? ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. සැර මීදුම. නරකද අපි දැන් බෝට්ටුවට නැග්ගන. ඔව් අපි මන්ට යන් ඒකේ මැජික් අරිස්ටෙත් තියෙනවනේ. කවුරු හරි ඉස්සුවා නම් කට ගහන්නේ. මම බොරුද කිව්වේ. මෙතන කෑන ගහයි යන්. මට බෑ. ඕන එකක් කරගන්නවා. අපි යන් පීතර. තව රෝමන් කාරයෝ ඉන්නවද? සේරම ඉවරයිනේ. සේරම ඉවරයිද? වෙන නෑ වගේ. ඉවරයි. එහෙනම් යන්. මේ පලාත හරි සීතලයිනේ. එහෙම තමයි මේ හොඳටම පායන කාලෙනවා. පප්පල ආයෙත් ගමන පටන් ගත්තා. අනේ ගුටි කාපු අය තාමත් එතනමයි. බය වෙන්න එපා. උන් ආයේ ඉතින් එන එකක් නෑ. නැව හදාගෙන අපි කාටවත් නොකිය ඉමු. ඔහොම ඉඳලා නම් හරියන්නේ නෑ. බෝට්ටුවේ තිබුණේ අරිෂ්ට බැරල් එකක්. ඒක එංගලන්තටයි ගෙනියන්නේ. මහා විනාශයක් වෙන්න යන්නේ. අපි මෙතන ඉඳලා නම් හරියන්නේ නෑ. ඉක්මනට යන්. ආපසු හැරේ. කියනවා නම් යන්. හැබැයි එංගලන්තෙට ගියාට පස්සේ කියන්න එපා මං හින්දායි ගුටි කෑවේ කියලා ඕම්. අපි එහෙම කියන්නේ අන්තිමේදී අපේ පප්පලා එංගලන්තෙට ආවා. ඔහෙලා එංගලන්තෙට ආවේ වැස්සත් අරගෙනමයි ආ. එහෙම තමයි මම තැනකට ගියොත්. අපෝ ඉතින් ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ආවත් හරි කණ්ඩත් නෑ. ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. ඔහොම යමු. ඉස්සරහා තියෙනවා නියම ප්ලේස් එකක්. මේ තියෙනවා තැන. මම හැමදාම යන්නේ මෙතැනට. එන්න ඇතුළට.
මේ ලෑලි උරෙක්නේ. ජිම්බාබ්වේ තෙමෙන්නේ නැතුව ඇතුළට එනවා. පප්පේ මේකේ වල්ලුරු මස් එහෙම තියෙනවද දන්නේ නැහැ ඒ නේද? මන් දන්නේ ඔය බෝඩ් එකේ බලනවා උරෙක් ඉන්නේ. මෙන්න මෙහෙ එනවා. චූටි කුකු ඇතුළට. මේ කෑම ටික නම් පංකාදු පාට තියෙන්න ඕනේ තේරුණාද? මේගොල්ලෝ බොහොම ඈත ඉඳලා ඇවිල්ලා ඉන්නේ මම මෙතෙන්ට එක්කන් ආවෙත් ඒකමයි. හරි බය වෙන්න එපා. දෙන්නම්කෝ. දෙන්නම් කියලා ඔය මල ජරාව එහෙම හදන්නේ නැහැ. සූර පප්පේ ඌරෙක් ගැන එහෙම කතා කරනවා ඇහුන්නේ නැහැ නේද? ඉල්ලන්න බෑ දෙන දෙයක් ඔන්න ඔය කමු. දෙන දෙයක් කමු. හාපෝ. බීරේක බීලයිමුකෝ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. හරි නියම පදමට තියෙනවා. දැන් ඕගොල්ලන්ට මන් දෙන්නේ තඹපු ඌරුමස් සුදු ලුණුත් එක්ක. කාලා බලන්නකෝ කොහමද කියලා. මේ මොනවද මේ ගැනත් තියෙන්නේ? මේව කන්න පුළුවන්ද? ෂේ. මට එමන් උරුමස් කන්න කියලා ආවා. ෂේ. කන්න. බෑ. සුද්දෝ ඉතින් එහෙම් පිටින්ම ඌරෝ ගිලින්නේ නැහැ. ලැජ්ජ නැතුව තව අරගෙන කන්න. කුස්සිය ඕන තරම් තියෙනවා. පණිවිඩේ කියන්ට ඕන කියලා හිතාගෙන නැවේ සුළු මුලා දෑනියක් කඩාගෙන විඳගෙන යනවා. ඉට දෙන්න පාර ඉට දෙන්න. අය ලිස්සනවා අපේ අයෝ මොකද අයියෝ ඩලස් නෑ ලිස්සනවා අනේ ඉට දෙන්න. වරදට සමාව දෙන්න උතුමාණනී අසුභාරංචියක්. මොකක්? අසුභාරංචියක්? ඔය අරිෂ්ඨ වෙරල් එක සුද්දන්ට බොන්න දෙන්න බෑ කොහොම හරි හොයා ගන්න ඕන. වහාම පණිවිඩයක් යවනවා. ඔත්තඩංගුවට ගන්න කියනවා. අර සුද්දයි බැරල් එකයි ගෝල්කාරයෝ දෙන්නයි උන්ගේ බාලු පැටියයි. දැන් රෑ වෙලා. රෝමන් කාරයෝ කියලා තියෙන්නේ රෑ වෙන්න කලියෙන් වහන්න. මල්ලි මොකද තාමත් කඩේ වැව්වේ නැද්ද? වහන්නයි ලෑස්තිය. කාමක් නෑ අපිට බීර දෙකක් දෙනවා. ඒයි ඕම ඉන්නවා. මොනවද ඔය බැරල් එකේ? මේක දෙන්නේ මේ මැජික්. නෑ මැජික් නෙමෙයි මේකේ තියෙන්නේ බීරෝ වගේ. පොරට පෙරපු අයම නෙමෙයිනේ. ගිහින් බොනවා කමක් නෑ. බොන්නනේ ආවේ තින් බොනවා. මේ පීතර ගමට දුරද? මේ ඔව් තව ලන්ඩන් පව් කරෙත් නෑනේ. ලන්ඩන් කිව්වා? ඔව් ඒ අපේ රටේ අගනුවරනේ. කවුද එනවා? පණිවිඩයක්. ඉතින් කියනවාකෝ. දුටු තැන අල්ලන්න කියනවා. ගෝල්කාරයෝ දෙන්නයි සුද්දයි බල්ලයි මැජික් අරිෂ්ඨ බැරල් එකයි. දන්ද කියන්නේ. පස්සේ කිව්වට වැඩක් වෙන්නේ නෑනේ. හේයි මගේ කරත්තේ දීලා මගේ කරත්තේ දීලා හේයි අයියෝ පල්හොරු මගේ කරත්තේ. රෝමන් කාර්යයන්ගෙන් කරත්තෙත් උදුරගෙන පප්පල පිටත් වුණා. මේ අතරේ ටික එළිය වැටෙනවා.
කොහෙද යන්නේ? හරි පැත්තේ යනවාකෝ. ඉතින් පාර යනකොට දකුණු පැත්තට යන්න කියන්නේ. දකුණේ යන්නේ පයින් යනකොටනේ වාහන යන්නේ වම් පැත්තෙන් තේරුණාද? ඒකයි සුද්දාගේ ක්‍රමය. මේ පීතර නිින්දෙන් නැගලා දොඩවන්න එපා. මට ඕන පැත්තෙන් මම යන්නේ. කවුරු මොනවා කිව්වොත් මම මෙතනින් අඩියක්වත් හෙලවෙන්නේ නැහැ. මම බුදේ ගන්නවා. යන කෙනෙක් පුළුවන් විදිහකට යනවා. මං හිතන්නේ ෂුවර් එකටම ළඟම ඇති මේගොල්ලෝ. ආන්ගුන් ඉන්නෝ. අල්ලගමු. රෝමන් කාර්යෝ. රෝමන් කාර්යෝ කොහෙද ඉන්නේ? කොහෙද? පැන්න යමු. තන තිල්ල නියම ගානට තියෙනවා. දැන් ඉතින් මගේ පාක් එකට ගහන්න පාක් එකක් නෑ. වැඩිදුර යන්න ඉස්සෙල්ලා රෝද දෙකේම අනේ හුලම් ඵලයන්. බඩ ගන්නතුව ඉක්මන් කරනවා. කරත්තකාරයෙක් ගියා කානුවකුත් අරගෙන. තමුසේ පිහකුත් අරන් ආවේ තනකොළ කපන්නද? විකාර කියවන්න නැතුව අයින් වෙනවා. මං කරන්නේ මගේ රාජකාරිය. ඔහේ විතරයි රාජකාරී කරන්නේ. මමත් කරන්නේ රාජකාරියක් තමයි. මේ පිට්ටනිය බලා ගන්න එක තමයි මගේ රාජකාරිය. කරුණාකර පාරීට දෙන්නේ. අයියෝ. අනේ අදත් ලිස්සුව. අයියෝ අයියෝ බැලස් නෑ එහාට වෙන්න අයියෝ අදත් සුභාරංචියක් ගේන්නේ මේවනේ සුද්දයි ගෝල්කාරයයි බල්ලයි බැරල් එකයි පැනගත්තා. කොයිද පැනගත්තේ? ලන්ඩන් වලදී. ලන්ඩන් වලදී කිව්වා? ඔව් එහෙමයි. ලන්ඩන් වල බැරල් ඔක්කොම අතරංගුඩ ගන්නවා. හොඳයි උතුමාණනි. අනේ ඔය පිළිඹ පොදන්ගෙන ගිහලා උන් අතරංගුඩ ගන්නවා. හොඳයි උතුමාණනි. මල පෙරේතේ වගේ බලන් ඉන්න නැතුව යනවා. හොඳයි උතුමාණනි. අපෝයි. බෝරු තඩියෙක්. නගරේ පුරාම රෝමන් කාරයෝ මුරකාවල් යොදලා සූර පප්පයි ජිම් පප්පයි පීතරයි ඇංගිලා බලන් ඉන්නවා. පීතර හැමතැනම මුරකාරයෝ. අපි මේ පැත්තෙන් යමු. ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. මේකෙත් ඉන්නේ මගේ යාළුවෙක්. කවුද? පීතර. කවුද පීතර කියන්නේ? අපේ පීතර මල්ලිනේ. පීතර මල්ලි ඉතින් කොහොමද? ගෙදර කට්ටියම සනීපෙන්ද? කතා කර ඉන්න වෙලාවක් නෑ. රෝමන් කාරයෝ පස්සෙන් පන්නනවා. මේ ඇතුළට ඇවිල්ලා මම විස්තරේ කියන්න ඉක්මන් කරලා දොර අරිනවා. එහෙනම් එන්න ඉක්මන් කරලා ඇතුළට මගේ ගිය ඇතුළේ බය වෙන්න දෙයක් නෑ. එන්න. මේ තව එක්කෙනෙක් ඉන්නවා. එන්න. කමන්නේ. තව යාළුවෙක් ඉන්න මොනවට තෑගි බෝක් ගෙනවත් නිකන් ආවනේ මට. ඉතින් මම බලාගෙන හිටියේ කාලෙකින් ආවෙත් නෑ. ඉතින් පුංචිම මේව සනීපෙන් ඉන්නවද කට්ටිය? මේ පස්සේ ඔවා කතා කරමු. ඉස්සරලා මේක හංගලා ඉමු. වයින් බෙරල් එක නේද? මම මේ දොරත් අරගෙන හිටියා. කවුරු හරි ආවා නම් මාත් නිකන් මාට් වෙනවා අනුන්ගේ වට. කමන්නේ අංගන්න කියනවා නම් මම අංගන්න. මගේ ගබඩාව ඇතුලේ අලියෙක් උනත් අංගන්න පුළුවන්. හැබැයි අලියෙක් දාලා හිටියා මේක දාන්න ඉඩ තියෙනවද නැහැ. කමන්නේ අලියෙත් එක්ක ඔය කොහේ දාලා දාන්න බැරිය. කමන්නේ මම කොහොම හරි දාන්නම්. බය වෙන්න දෙයක් නැහැ. බැරි වුණොත් අලියට යන්න කිව්වා. අලියෙක් වගේ වයින් බෙරල් එකක් කියන්නේ කාලෙකට පස්සේ හම්බෙලා මොකද? හැබැයි සූරපප්පි එකක් කියන්නම් කන්න නැතත් කමක් නැහැ. ඔන්න බීට බොන නම් කියන්න එපා.
මං සෑහෙන කාලයක් වෙනවා මේ කඩේ පටන් අරන්. බීම විතරක් නෙමෙයි කෑමක් තියෙනවා. උඹ බලන්න මං යට ඔක්කොම දාලා තියෙන්නේ කෑම තමයි. මාස ගානකට හරි කන්න කෑම තියෙනවා. බය නැතුව ඇතුළට වෙලා කකා ඉන්න තියෙන්නේ. මං පිළිවෙලට තියලා තින්නේ අරවා මෙතන මේවා මෙතන ඒ කිසි පැටලිල්ලක් නැහැ. කන්න පුළුවන් ඕන තරම්. කොහොමද රසනාර පිනායන සුවද? අර රෝමන් කාර්යවද දන්නේ අනේ ඉතින් උරොත් නැති එකේ උන්වත් ඉන්න එක කොච්චර හොඳද? අරිනවා දොර කඩන්න ඉස්සලා අරිනවා. යනෝ බෙදුරට යනවා යන කොන්ද ගෙලින් කරන් ඉන්නවා මිනිහාවම ලැජ්ජයිනේ. අනේ මන්ද මේ දොර කඩන්නමයි මට හිතෙන්නේ. ඒ ඉක්මනට අරිනවා. ඒ මලයකා මේ ආවේ කොහෙද මිනිස්සු මෙච්චරලා හිටියේ? මං පිඟන් වගේක් කොහොමද හිටියේ? ඔයලා බලනවා හැමතැනම. හැමදේම නැන කියන්න ඕනේ. සූරපප්පේ බඩ කැළඹෙනවා. හොයාගෙන ආපුවා නෑ. හැබැයි වයින් බැරල් ගොඩක් ගන්න තියෙනවා. ඒ බැරල් සේරම අරගෙන යමු. අනේ එහෙම කරන්න එපා. එහෙම ගෙනිච්චා මම විකුණන්නේ මොනවද? මම බොහොම අමාරුවෙන් කරගෙන යන බිස්නස් එකක් මේක. මම බොහොම ආයෙත් පිටිය කාලේ ගෙලියන්නේ. මම කිව්වා මාන්නකෝ කාලේ යාලේ. මොකක්ද අනේ ඔබ ගෙනියන්නේ මට තල්ලි කියක් කර දීලා නේද කවකුත් නැහැ ගෙනිච්චට. අනේ. ඇන්ඩිලාව නවත්තනවා. නම කොටලයි ගෙනියන්නේ. හැබැයි එක බැරල් එක හරි අරිෂ්ට තිබුණොත් අපි ආයෙ එනවා. මේක අගුල දාගන්නවා. නේරම අරන් ගිහලා මෙතන. දැන් එන අගුල දාන්න කියන්නේ. අගුල දාන්නේ මොකද දැන්? දානෝ කෑම කඩයක්. ඔව්. ඒකත් කාලා. ඉතින් රෝමන් කාර්යෝ වයින් පීප්ප තල්ලු කරගෙන යනවා. තල්ලු කරගෙන කිව්වට තල්ලු කරගෙනම නෙමෙයි. පෙරලගෙන රෝල් කරගෙන යන්නේ. පුතුමානේ ඕම් මං කීව විදියට බැරල් ටික ගෙනාවා. බොහොම හොඳයි. ගෙනාව නම් කට්ටියටම බොන්න කියනවා. එතකොට අපිට අරිෂ්ට බැරල් එක හොයාගන්න පුළුවන් වෙයිනේ. දැන්ම පටන් ගන්නවා. දැන් මෙව්වා බීලා වෙනසක් තියෙනවා නම් කියන්න ඕනේ. හරිනේ? ප්‍රශ්න මොකුත් තියෙනවද? තියෙනවා නම් අහනවා. හොඳයි. පොරවයි කෝපෙයි. පාර දෙනු. කෝපය ඔබනවා. දැන් ගන්නවා. බොනවා. ඊළඟ පෙළිය. එක දෙක පාර දෙනු. දැන් දමනු. ආබනු. අපි බැරල් එක හොයාගන්න ඕනේ රෝමන් කාර්යෝ ඒක අඳුන ගන්න කලින්. නැත්තම් මාර තොප්පිය. ඔව් ඒක ඉක්මනට හොයාගන්න ඕන තමයි. ඉතින් හොයමුකෝ. අපිට හදිස්සි වුණාට මේ අස්සියත් එක්ක ඉච්චර ඉක්මනට යන්න බෑ. ඔයාට එලවන්න බෑනේ. එලවන්න නැත්තම් මේ කරත්තේ යන්නේ කොහමද? වයින් පීප්ප ටික හොයාගෙන පීතරයි පප්පලයි එනවා. මේ අතරේ ඊළඟ පේ. දැන් ඔබනු. එනම් බොනු. චේන් එක බලන්න. චන්දින්න වගේ එන දෙනවාවත් මම වැටෙන්න. බන්දුවද මාතේ ගිලී ගියපත්. වැට්ටු නන්නගා ඇවිදින්න කවුද මේ? සුවඳ හොඳයි. දෙකයි උඩට යන්න පුතේ. අපි බලමු. හොඳයි. පාර දෙනු.
කවවන්නේ ඔරිජිනල් බඩ. මගේ ප්‍රෙන්තෝ මට බෙන්ද කියන්නේ පිනට මේ දෙන්නේ නෑ යනවා යන දාන්තල ඔක්කොම ඉවරයි යනවා කිව්වම යනවා දැන් යනවා මම දෙනවා දැන්. තව දන්දින්න ඕන නම් එන්න සටනට මාත් එක්ක මං ලෑස්ති. වැඩට අපි සූරයෝ අපි රෝමේ කොල්ලෝ. මතෙන්ටයි බැරල් ගෙනත් තියෙන්නේ. හරි විශාල පාලමක් නේද? මේ අතුරට යන්නද? යන්න යා වැඩක්. ඔයා මොන භාෂාවෙන්ද කතා කළේ? කෝ ඡන්දය ඔක්කොම වැටිලා බීලා බලන්න පුතා කෙලින් ආන්න බෙල්ල නැතත් කඳ පායිට අවසානයක් එන්න දෙන්න පුළුවන් තව 100ක් ආවත් මම කෙලින් මොකද්ද બોලේ මෙතන වෙලා තියෙන්නේ? වෙන දෙද එනවා මම පෙන්නන්න මාතත් හඩියා බැලනම් මම එන්නම් මගේ අමෝ මෙතන මහතා එක්කලා ඉන්නේ. එයාත් ඔය කියන තරම් මහත නෑ. ජිම්පප්පේ මේ තියෙන්නේ බැරල් නම් ඒ වුණත් ඉතින් අපේ එක කොහොමද හොයාගන්නේ? ඈ ඔළුවත් අවුල් වෙනවා. අවුල් වෙනවා නම් මගේ වගේ ගොතා ගන්නකො. ඔය මොකද කරන්නේ? බොන්න ඕනේ. බීලම තමයි මේක විසඳන්න පුළුවන්. ජිම්පප්පේ බිබී ඉන්න වෙලාවක් නෑ. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා මේ ටික කොහාට හරි අරයියන්. අපි කිසි දෙයක් නොදන්න විදියට ඉන්න එකයි තියෙන්නේ. මට එපා ඔබේ හසරලි බින්දක් අද වේදනා දෙනවා. මට එපා ඔබේ දෙනුවන් කැලුම් අද වේදනා දෙනවා. හරි ජිම්පප්පේ මට තේරෙනවා ওই වේදනාව. අදන්න එපා ඔය මල් කුමාරි ගැනනේ කියන්නේ. මල් කුමාරි මෙතනට ඕනේ නෑනේ. මාව රවත්තලා මෙතන මල් අරගෙන ඇවිල්ලා මාව රවත්තලා ඕන නැති කතා කියන්නේ. මට බොණ්ඩ දීලා. මිනිහට වැඩි රෝමන් කාරයෝ වගේකුත් එනවා. දැක්කේ නෑ වගේ යනවා නේද? පොඩ්ඩක් ඉන්නවා මං එනකන්. මට තේනවා ගණ දෙනවා බේර ගන්න. ගෝල්කාරයා මෙයා දන්නේ මිනිහා. හරියන්නේ. පිනා chance එක මේක විකුණා ගත්ත මාසෙකට ඇති. සූරපප්පේ මට නිදිමත. අයියෝ ජිම්පප්පේ බැරි දේවල් නොකර ඉන්න කියන්නේ ඕකනේ. මෙයා ඇණයක් වුණා. මොකද? අපි කරක් නිලධාරියෙක්. ගියදෙන් අපි ඒක පස්සේ බලාගමු. ඊට ඉස්සෙල්ලා වෙන්න මෙයාට මොකක් හරි කරලා ඉමු. ඒ පාර බල්ලෙකුත් එනවා යමං. සිරුවෙන් සිටින්! මොකද මිනිස්සුયો? බඩේ. කෑවේ නැද්ද? නෑ. ගෙදර මායි අල්ලගෙන තඩි බෑව නේද? ආවා මෙතන මාව කන්න. ඊයේ මුන්ට පොඩ්ඩක් බොන්න දුන්නා. අද එකකටවත් පෙලින් ඉන්නවත් බෑ. මගේ මායියාගේ ප්‍රශ්නය කතා කරන්න ඕනේ නෑනේ නැද්ද?
උතුමාණනි අරිෂ්ට බැරල් එක නම් හොයාගන්න බැරි වුණා. හොයාගන්න බැරි වුණා. කොහොම හරි හොයාගෙන එනවා. නැත්තම් උත්තර ගහන බලවේ. ආමා. හොඳම වැඩේ. මොන මොදිය වගේ බොනුවට. දැන් මෙයා මෙතන වමනේ දැම්මොත් එහෙම මට තමයි ඒවත් අදින්න වෙන්නේ. කවුරුවත් නැහැ ඉතින් ඒ වෙලාවට. හරි. එයා නිදාගත්තා. ඊතර අපි ගිහින් දැන් කරත්තේ හොයාගමු. මේ ගියා දන්න හැම තැනම ගියා. තාමත් බැරල් එක හම්බුනේ නැහැ. අනේ මන්ට කොහෙද තියෙනවද කියලා. සූරපප්පේ අරක දැක්කද? අපේ වාසනාව වගේ. වාසනාව නෙන්නම් මේ වගේ තැනකින් වයින් ටිකක් බොන්න ලැබෙන එක. හැවිත් බොන්න. මේක මේ වයින්නේ. ඔව් මේවා හොඳ වයින් තමයි. එහෙම නැතුව හොරබඩු නෙවෙයි. හොරබඩු නෙවෙයි කියන්නේ. මේක ඔයාගේ එකක් නෙමෙයිනේ. මේක මගේ නැතුව ඔයගේ බාප්පා හදලා ගෙනත් දුන්න එකක් මට. කියනවා මේක කොහෙන්ද හම්බුනේ කියලා. කියනවා. අනේ මට ඔක ගෙනත් දුන්නේ අර ලාභ නිවාස යෝජනා ක්‍රමේ නම්බර 16 ගෙදර එක්කන. නම්බර 16 මම දන්නවා ඔය කියන ගෙදර එක්කන. බැටරි තුනක් නෑ. හරි. ජිම්පප්පගේ වෙරි හින්දිලාති. එයාවත් එක්කගෙන යා. අපි යන්නම් ඊට පස්සේ මොහොරබඩු ගන්න එපා. හොඳයි ඉතින් යන්න. ඔයෙන් ගියා මාදයි. මොකද මේ වෙලා තියෙන්නේ? කෝ අපේ යාළුවෝ දෙන්න. ඒයි. මන් දැක්ක රෝමන් කාරයෝ කට්ටියක් ඇවිල්ලා අර තඩියාවයි අනිත් එක්කෙනාවයි කරත් එක දාගෙන අරගෙන යනවා. කොහෙද? ලන්ඩන් හිරගෙදරට. අයියෝ. දැන් ඉතින් හිරගෙවල් ගාන යන්න එපා. ජිම්පප්පවයි වයින් මුදලාලෙවයි හිරගෙදරට ගෙනෙච්චා. හිරගෙදර කිව්වට මේක ගෙදරක්ම නෙමෙයි. හිර කනුවක්. සූරපප්ප ජිම්පප්පව හොයාගෙන මේ හිර කනුවට එනවා. මේ අතරේ ජිම්පප්පට සිහිය එනවා. මම මේ කොහෙද ඉන්නේ? කොහෙද කියලා යන්නේ? ඉන්නේ ඉරකූඩුවේ. දැන් ඉතින් ආයේ ගෙදර යනවා බරු. චේ ගුණා වගේ මාත් එක එකාට උදව් කරන්න ගිහින් නිකන් ඉල්ලන් ගෑවා. ඉතින් මාළකු චණ්ඩියනේ බේර ගන්නවා. බේර ගන්නවා. මට ගෑණික් ඉන්න ළමයි ඉන්න ඒගොල්ලෝ බලන් ඉන්නවා මං එනකන් ඉතින් බේර ගන්නවා මට මේ ඉන්න බෑ. කෝ සූරපප්පා. සූරපප්පා හොයනවා ඇති. එයා කොහොමදත් මං ගැන හොයනවානේ. අපි මෙහෙන් දැම්මම යන්න ඕනේ. ඔයත් එනවා නේද? එහෙනම් මාත් එක්ක යන්න. එහෙනම් මම ගියා. යයි බම්බුවක් යයි. බැඳලා තියෙන්නේ. මේකට බැඳිල්ලක් ද? මේ ඇහෙනවද? මේ දොර අරිනවද? නැත්නම් අලුත් දොරක් දාගන්නවද? මේ හොඳටයි කියන්නේ. හරි විහිළුනේ. විහිළුද? ඕන් ජිම්පප්පේ ඔයා කොහෙද? අපේ මම මෙහෙ පල්ලෙහා. ඉන්නේ මං එන. නෑ නෑ මම එන්නම්.
වැඩේ කියන්නේ අද මට දන්නේම නැතුව ටිකක් වැඩි වුණානේ ඒකනේ. අනේ ඕක අමතක කරලා දාන්න ජිම් පප්පේ. ඒගොල්ලෝ අමතක කරලා දායි. මගේ එක දතයි ඉතුරුනේ. අයි මින ඉඩ දෙන්න අයියෝ ලිස්වා අයියෝ උන් පැනලා ගියා උන් පැනලා යනකම් උඩ බලාගෙන ඉඳලා එනවා මෙතන දෙන්න හිතනවා මට මේ මදිවට බැලන්ස් නැතුව ඇවිල්ලා මගේ පිළිම ටිකක් කැඩුවා පැන ගන්න ඕන මේ වගේ හරක් රංචුවක් අරගෙන මම විඳින දුක හරි මං ගාව ඕන තරම් බඩු තියෙනවා. මං කවදාවත් වැටුණොත් ඉන්නාද? හැබැයි මේව ගත්තේ කොහෙන්ද කියලා කියන්න එපා. ඔයා දන්නවනේ වැඩි. ඔයාට බැරල් කීයක් ඕනේද? අල්ලගන්න තිබ්බා. උන්ගේ බෙල්ලෙම. පොඩ්ඩක් සද්ද වහලා ඉන්නවද? කාටවත් කියන්න එපා කිව්වොත් අපි දෙන්නම අමාරුයි හොඳේ. එහෙනම් ගිහින් ඉඳ. පරිස්සමෙන්. යන්තම් එකක් ඉවරයි. ආයිත් මේක ඇවිල්ලා. උඹ ආවද මගේ පුතා? උඹ එනකන් තමා මං හිටියේ. වරෙන් දෙන්නම් අද. කොහොම හොයාගන්නද මන්දා? තේරම ගෙවල් එක වගේනේ. අනේ හැම පාරම එක වගේ හැම ගේම එක වගේ කොහොමටවත් හොයාගන්න බෑ. ඒත් අන්තිමේදී අර තියෙන්නේ එයාගේ නම XPIද? නෑ ඔය තියෙන්නේ 16 රෝම ඉලක්කම්. මොන්ගේ ඔළුව හොඳ නැද්ද කොහෙද? ඒ වගේ නෙමෙයි මෙහෙ ගෙවල් වලට නොම්බර තියෙනවා. ඈ ඉතින් නම ගැහුවා නම් ඉවරයිනේ. එතකොට ඔක්කොම දැනගන්නවානේ. මේ මොකාද? මේ කට්ටිය නමක් හැසිරෙන්නේ අමුතු විදියට නේද මෙයා? සමාවෙන්න. අපි මේ නම්බර 16 ගෙදර කියලා හිතාගෙන ආවේ. මේ නම්බරය 16 නෙවෙයි 17. රෝම ඉලක්කන්නේ. එකයි යකරක් වැටලා තියෙනවා. හොයලා බානතු දොර කැඩුවා. අපරාධ ඇන්ටික් දොර. බලන්නකෝ එක අයි අකුරක් වැටිච්ච එකෙන් වෙච්ච දේ. දැන් ඉතින් මොනව කරන්නද? මේ ඇහුණාද? දොර හදන්න ඉස්සෙල්ලා මතක් කරන්න අයි අකුර හයි කරලා දාන්න. නැත්නම් කොහෙවත් යන ගෝතෙක් ඇවිල්ලා ආයෙත් අපේ දොර කඩලා දාවි. තවත් ඇන්ටික් දොරක් ගන්න වෙයි. XPI මේක නම් නෙවෙයි. මේක තමයි. මේක තමයි කියලා ඉස්සලකටත් කියේ.
ඒකද මේ පිස්සු බල්ලා ඔක අරයි යනවා. මන් නැති වෙලාවේ තර්ජනයක් දැම්ම නේද චූටි කුකුට ඈ? ඕ අපෙන් හොරකම් කරපු වයින් බැරල් එක. වැරදි දැනටයි ඇවිල්ලා තියෙන්නේ. වැරදි නම් මේ මොනවද? මේක නම් වයින් කෝ අනිත් ඒවා. මං සද්දයක් අහුණු නේද? අර ගෝතයට ගිහිල්ලා අල්ලපෙදර ඇන්ටික් දොරත් ෂුවර් එකටම කඩනවා ඇති. ඉතින් අපිට මොකෝ? තොර විතරක් නෙවෙයි. අර ගෝතේ මුළු ගේම කඩනවා වගේ. අපේ ගේත් හෙලවෙනවනේ. මට පේන්නේ මුන් ඇන්ටික් කරු වගේ. බැරල් 4යි තිබුණේ දෙකක් මෙහෙ තියෙනවනේ. ඉතුරු එක මං ක්‍රීඩා සමාජයට දුන්නා. ඉතින් මං කිව්වනේ ක්‍රීඩා සමාජයට දුන්නා කියලා. අනේ ඉතින් ගහන්න එපා. දැන් අයියෝ අනේ මොනවද දන්නේ නැහැ. මොනවද ගහන්න. ක්‍රීඩා සමාජයකින් බැරල් එකක් අරන් ගිහින් කියන්නේ. අද රගර් මැච් එකක් තියෙනවානේ ෂුවර් එකටම ඒකට ගෙනියන්න ඇති. දැන් අපි උන් අල්ලගත්තොත් හොඳයි. නෑ බැරල් එකත් එක්කම අපි උන් අල්ලගමු. බබත් ඉස්කෝලේ යන කාලේ හොඳ රගර් කාර්යයා. කාලෙකින් තමයි අද ඔය හොඳ රගර් මැච් එක බලන්නේ. රගර් මැච් එක බලන්ට සූගාලා සෙනග. ඊ අතරේ රෝමන් කාර්යොත් ඇවිල්ලා. මේ විදිහට අදගත්තාම උන්ට අපි අඳුර ගන්න බැරි වෙයි. මේ ඔය අඳන් ඉන්න නේද හරියට හරි කියලාද හිතන්නේ? හරියටම හරි. මොකද්ද තියෙන වැරද්ද? මේ පීතර මොකද්ද හැබැයි ඔය සෙල්ලම? මොන වගේ එකක්ද? හරිම සරලයි. පිපිඤ්ඤා ගෙඩියක් වගේ බෝලයක් තියෙනවා. කට්ටියක් ඒක ඒ පැත්තට අරන් දුවනවා, කට්ටියක් ඒක මේ පැත්තට අරන් දුවනවා. සීමාවෙන් එහාට තිබ්බාම තමයි ලකුණු හම්බ වෙන්නේ. ඔය ඉන්නේ බෑන්චෝ කණ්ඩායම. ඔය තාරාව තමයි ඒ කණ්ඩායමේ ලකුණ. අනික් කණ්ඩායමේ ලකුණ තමයි කුකුලා. ඔය රැවුල තමයි විනිශ්චයකාරයා. එයා කියන විදියට තමයි ගේම යන්නේ. ඇයි එක බෝල්ට පොරකන්නේ? බෝලට එකක් ගෙනත් දෙමුද? නාටක කැටවැඩ කරන්නේ ඔට්ටුනේ හරිද? නාටක වැඩ කරනවා. මෙයා වැටුණා මං ඉස්සුවා. මම දැක්කා උස්සපු හැටි බෙල්ල පාගගෙන. ගේනවා. පීතර අර තියෙන්නේ බැරල් එක නේද? දැන් බලාගත්ත හැකි ඒක අරිෂ්ඨ බැරල් එකද කියලා. චන්දිය වගේ මට ගහලා කොණ්ඩය මගේ බෙල්ල පෑගුව නේද? නෑ නෑ එහෙම කරනවද මම ක්‍රීඩා කරන්නේ පොතේ තියෙන විදියටමයි. ඇත්තමයි. ඒක අපේ බැරල් එක තමයි. ඉහින් ගමු. කණු දෙක මැද්දෙන් බෝලේ යවන එක. කවුද කිව්වේ පල්ලෙහාට පයින්න කියලා? කවුද කිව්වේ මට ගහන්න කියලා? මේකෙන් ගැහුවේ.
යටත් උනේ. මේක අපිට ඕනේ. එහෙම දෙන්න බෑ. මේක ක්‍රීඩකයන්ට විතරයි. ඒ යක දෙන්න එපා. රෝමන් කාරයෝ. ඒ ඉම්බප්පේ. මම මේ එනවා. එම්බප්පේ ඔය බෝලෙන් වැඩක් නෑ. ඔක විසි කරලා දාන්න. ඒකයි ඒගොල්ලෝ පස්සෙන් එන්නේ. ඕන් එනම් විසි කළා. අනේ මාව බේර ගන්න. මෙහෙම ගියොත් අපේ ගමට යන්න ඒ හැටි වෙලාවක් යන එකක් නෑ. අර මොකද්ද නවත්තලා තියෙන්නේ? කරුණා කරලා යටත් වෙන්න. ටිකක් රෑ වෙයි. රෑ වෙනකන් ඉන්න බෑ. පහර දෙනවා. වැඩි හරි හූ. පුතුමානනි අද නම් සුභාරංචියක්. පුතුමානනි කරදරකාරයෝ ටිකයි අරිෂ්ට බැරල් එකයි ගඟේ ගිල්ලෙව්වා. හුරේ වේවා නැනමේ ජය වේවා. මන් දන්නවා අපේ කට්ටියට වැඩක් බාර දුන්නොත් ඒක හරියට කරනවා. හෙට උදේම ගිහිල්ලා අපි ගමටම නෙලමු. අනේ පීප්පේ කුඩු පට්ටම් වෙලා මැජික් අරිෂ්ටි අපරාධේ ගඟේ ගියා. මේ අතරේ සූරපප්පා මෙහෙම කියනවා. දැන් නම් රෝමන් කාරයෝ දිනයි වගේ. එහෙම වුණොත් නම් ඉතින් වැඩේ අප්සෙට් නේද? මේක නම් අපේ ගමේ කට්ටියගේ නරක වෙලාවක්. දැන් ඉතින් අපි ළඟ මැජික් හරිෂ්ට නැති හින්දා ඔයගොල්ලන්ටත් ඉන්න වෙන්නේ කොක්කෝ වගේ තමයි. මට නම් ඉතින් කොහොමත් එකයිනේ. මෙච්චර දුරක් කොච්චර කියලා මහන්සි වුණත් අන්තිමේ වැඩේ අපරාධේ වතුරේ ගියා. ඒයි මට හොඳ අදහසක් ආවා. ඉක්මන් කරලා යන්. පරක් වෙන්න බෑ. මේ අතරේ පීතරගේ ගමේ කට්ටිය අරිෂ්ටෙත් අරගෙන පීතර ආපහු වෙනකම් බලන් ඉන්නවා. කෝ අර අරිෂ්ටය ගෙන ගිය පීතර. මේ මිනිහා තාම නෑනේ. සූරපප්පි මෙහෙන් එන්න. චෝටි කොකෝ බලාගෙන යන්නේ. කොහෙද යන්නේ? මේ මෙහෙන් එන්න. කවුද උතන? මේ මම. දැන් ඉතින් කවන්න දෙයක් නැහැ. ඉල්ලන් කන්නයි තියෙන්නේ. ඔහෙ කමු. හලෝ. ඔහො ඒ පීතරනේ. කොහෙද පීතර මෙතන කල් ගිහිල්ලා හිටියා බලන්න හිටියේ පීතර එනකම්මයි. මොකද උනේ? ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. මම ආවනේ. හරි. දැන් මැජික් කරිස්ටේ ගෙනාවද? මැජික්? මේ සූරපප්පේ. මෙන්න ගෙනාවා මැජික් අරිෂ්ටේ. කොච්චර හොඳද? මං එන ගෙන් අපේ කට්ටිය අරගෙන එන්නම්. මේ ඇයි ඔම බොරු කියන්නේ? මැජික් හරිස්ටෙත් ළඟ නෑ. දැන් ඔය මල්ලෙන් මොනවද කරන්නේ? හරි දැන් ඉතින් ඔය මොනවද කරන්න හදන්නේ? කරන දේ මම පෙන්නන්නම්.
ජිම් පප්පේ ගෙන් උණු වතුර භාජනයක් ගේන්න. ඔය කිව්වේ වතුර ගේන්න, පනිට්ටු ගේන්න, අරවා ගේන්න, මේවා ගේන්න, වතුර උණු කරන්න මේ සේට මම තමයි. ඔයා ඉන්න මහත්තයා වගේ නේ. සීරුවෙන් කෙලින් සිටින්. දැන් ඉතින් අපිට සාක්කරයාවත් බය වෙන්න දෙයක් නෑ. මොකද අපි මැජික් අරිස්ටෙත් විනාශ කෙරුවා. අපෝ ඒක නවත්තනවා කොයි හපන එක දැන්වත්. මේක සන්තෝෂ වෙන්න ඕන වෙලාවක්. ඒ හින්දා බය වෙන්න එපා. ඕන්න දැන් වැඩේ හරි. මේක හරිම රසවත් බීමක් නේ පප්පේ. දැන් නම් මං ගොරකයකා ආවත් බය වෙන්නේ නෑ. බිව්වන යන්නකෝ. මොනවා වුණත් කමන්නේ ඕන දෙයක් වෙන්න කියලා මට ටිකක් දාන්නකෝ බලන්න. සොල්දාදුවනේ පාර දෙන්න සූදානම් වෙනු. ඕක හරියන්නේ ත්‍රිකෝණාකාරව නෙලනවා. ඔහෙ ලිනු එනවා අපි මෙහෙ. අපි අරිෂ්ට බීලා ඉන්නේ. කවුද අනදුන්නේ උඹලට ඕම ඉන්න කියලා? එනේ එයා කියයි අපි එපයි කන්න. බැලල් එක ගිල්ලුවා කිව්වා ඔක්කොටම ගැව්වා කිව්වා. බොරුනේ නං ඒකනේ මං කියන්නේ. කන්න පුළුවන් දෝ මම මං කිව්වේ බොරුවක් කියලා. මාස 6ක පඩි එකතු කරලා දත් ටික හදාගත්තා. අපෝ මට නම් බෑ අම්මෝ. දත් ටික කැඩුනා මේගොල්ලෝ දාලා දෙනවද නෑනේ. කතාව නවත්තනවා. පහර දෙනවා. කීකේ ඉන්නේ දෙනවකෝ. අපිත් මේ බලාගෙන ඉන්නේ පහර දෙනකන් තමයි. ඔයගොල්ලෝ පරක්කු නම් අපි දෙනවා. මේගොල්ලෝ මටවත් කොන්ට්‍රෝල් නෑ. එනවා. අද කණ්ඩ වෙනවා. අනේ දත් ටික හයියෝ දත් ටික ඉවරයි. කලින්දම තව මාස 6ක පඩිය ඉවරයි දත් ටික දැම්මම පුසු. Vous êtes la honte de l'armée romaine. සූරපප්පා මම කියන්නේ අත් තමයි. ඔයගලගේ මැජික් අරිෂ්ට නම් අහන්න දෙයක් නෑ පංකාදු 5යි. ඒ වුණාට ඉතින් මේක නියම මැජික් අරිෂ්ටෙම නෙමෙයි. ඒකත් එහෙමද? කොහොම වුණත් ඒක නම් නියම බීමක්. බිව්ව ගමන් ෆුල් පවර්. අපිට ඕකෙන් තව කොළ නැවක් විතර එවන්න මම මේක අපේ රටේ ජාතික පානය කරනවා. පැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. ඒවා පුළුවන් අපි ඉස්සෙල්ලා මේගොල්ලන්ට සලකලා ඉමු. ඔන්න හරි. අපි මේ වෙනුවෙන් හොඳ පාටියක් දාමු. බීර බැරල් එකක් ගෙනල්ලා ඌරු මස්. අපෝ එපා ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. ඕන් මං ගියා. ගැටලුවක් නැහැ කිව්වට ගැටලුවක් තියෙනවා මෙතන. ජිම් පප්පට ඌරු මස් කිව්වාම ඔහොම තමයි හැසිරීම. මං යනවා. ඔය ජිම් පප්පේ මාත් යනවා. ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. යනවා නම් ඕන් ඔය ගියාවේ. අන්නන ගෝල් කරනවා මහතක් කෙනක් දෙනවා මහතක් කෙනා ඔකරේනා උන්ට දෙන්න මේ පාට මේ දව කියලා අන්න අරයා දරපල්නවද උඹලට මේ පාර පාඩමක් උගන්වනවා මගේ නම ගිල්ලන්න දෙන්න මම්මයි ගිල්ල ගන්න මුංගේ ඔළුව අවුල්ද එංගලන්ත ගමනින් පස්සේ පප්පලා පහු ගමට ආවා. සුපුරුදු විදිහටම අදත් සාදයක් පැවැත්වෙනවා. සූරපප්පත් එන ලහස දන්නා. එහෙම තමයි ටික ටික ඉතින් මාත් දන්නවා. මේ තියෙන්නේ ඒවා.
වෙද පප්පේ මේ මොනවද කියලා කියන්න පුළුවන්ද? කෝ බලන්න. මේ තේනේ. Start